it is true that but it doesn't mean that කියන එක ඇත්ත ඒ වුණාට කියලා එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඕක ඔයාලට මෙහෙම කිව්වොත් තේරෙයි. ඔහු ධනවතෙක් කියන එක ඇත්ත. ඒ වුණාට ඔහු සතුටින් ඉන්නවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වාක්‍යයක් කියන තමයි මේක යූස් කරන්නේ. It is true that he is rich. ඔහු ධනවතෙක්. But it doesn't mean that he is happy. ඔහු සතුටින් කියන එක ඇඟ වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් මේ යූස් කරන්නේ accept one fact. එක fact එකක් accept කරනවා. අනිත් අදහස එක්ක සීමා කරනවා. එහෙම නැත්නම් නොසලකා හරිනවා. එතකොට මේක ස්ට්‍රක්චර් එක විදිහට අපිට ගන්න පුළුවන්. It is true that කියලා අපි පිළිගන්න අපි accept කරන fact එක දානවා. But it doesn't mean that කියලා අපි නොසලකා හරින එහෙම නොසලකා හරින හෝ සීමා කරන අදහස දානවා. තව උදාහරණයක් කිව්වොත් මුදල් වැදගත් කියන එක ඇත්ත. ඒ වුණාට මුදලට සතුට මිලදී ගන්න පුළුවන් කියලා එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒක කියන්නේ it is true that money is important but it doesn't mean that money can buy happiness.